ඔයාලා හැමෝම දන්නවා මේ වෙනකොටත් ඇන්ත්‍රොපික්ලා එලයිට් ලෝඩ් මොඩල්ස් වලට ඉන්විසිබල් වෝටර්මාර්කින් පටන් අරන් තියෙනවා. ඔයාට ටෙක්ස්ට් එකක් ජෙනරේට් කරා කෝඩ් එකක් ලිව්වත් එහෙම නැත්නම් මීඩියා ෆයිල් හදාගත්තත් දැන් ක්ලෝඩ් එකෙන් ඉන්විසිබල් මැෂින් රීඩබල් මාක් එකක් ඇඩ් වෙනවා. ඉතින් මේක නිසා ගොඩක් අය මේ හෙද්දි කලබල වෙලා අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. තමයි මගේ එසේ එක හරිය එහෙම නැත්නම් කෝඩ් එක ක්ලෝඩ් එකෙන් චෙක් කරාට පස්සේ මේකට වෝටර්මාර්ක්ස් වැටෙනවා. මේක ටර්න් ඕෆ් කරන්න බැයිද? එහෙම නැත්නම් මේක බයිපාස් කරන්න විදියක් එහෙම නැද්ද? මේ වගේ ප්‍රශ්න දැන් හැමෝම වගේ අහනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ මේ ක්ලෝඩ් වෝටර්මාර්ක් එක ගැන. most frequently asked questions සහ ඒවට exact crystal clear answers. ඉතින් ඊළඟ ගමන් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මේ වගේ ඒ විස්තර හැමදාම දැනගන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි what is the Claude watermark and how does it work? ඉතින් සරලවම කිව්වොත් මේක ඔයාගේ මේ ටෙක්ස්ට් එක උඩ පේන ස්ටෑම්ප් එකක් හරි එහෙම නැත්නම් මේ ටෙක්ස්ට් එක ඇතුළේ තියෙන invisible characters එහෙම නෙවෙයි. This is completely invisible to human eyes. Anthropic මේක කරන්නේ ක්‍රම දෙකකට. for text plot response එකක් generate කරද්දී model එක subtle probabilistic bias එකක් භාවිතා කරනවා මේ token selection වලදී. ඒ කියන්නේ එක ළඟද එන්න පුළුවන් semantically equivalent words අතරින් Anthropic ලගේ secret key එකට අනුව words තෝරගන්න රටාව ඇතුළත් කරනවා. ඉතින් මේ ටෙක්ස්ට් එකක් කියවද්දී කිසිම වෙනසක් පේන්නේ නැහැ. අර ඔයාලා මෙච්චර දවස් ජෙනරේට් කරද්දී එන answers වගේම තමයි quality එකේවත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි specialized detection algorithm එකකට මේ pattern එක අල්ල ගන්න පුළුවන්. for files මේ Claude හරහා generate කරන media file වල C2PA එහෙමත් නැත්නම් collision for content provenance and authenticity stand එකට අනුව digitally signed metadata එකතු කරනවා. so why now? EU AI Act එකේ article 50 transparency requirements වලට comply වෙන්න තමයි Anthropic මේක release කරේ. ඉතින් දෙවැනි ප්‍රශ්නේ තමයි detected watermark එකක් තිබුණොත් ඒකෙන් අදහස් වෙන්නේ මේක මේ සම්පූර්ණයෙන්ම AI එකකින් generate කරපු එකක්ද කියලා. ඉතින් මේකට උත්තරේ තමයි ඇත්තටම නැහැ. Anthropic ළම official documentation වල කියනවා මේ detected watermark එකකින් කියවෙන්නේ Claude process කරා කියලා විතරයි. හිතන්න ඔයා තනියම ලියපු essay එක, research paper එක, එහෙම නැත්නම් මොන හරි මේ legal document එක Claude එකට දාලා grammar check කරලා දෙන්න. එහෙම නැත්නම් translate කරලා දෙන්න කියලා කියනවා. ඉතින් මේ Claude output එක reproduce කරද්දී model level එකෙන්ම word choices බයස් වෙන නිසා ඒ අවුට්පුට් එකේ වෝටර්මාර්ක් එක සටහන්. ඉතින් මේකෙන් කියන්නේ ඔරිජිනල් අයිඩියා එක ඔයාගේ වෙන්නත් පුළුවන්. බේස් ලොජික් එක ඔයාගේ වෙන්නත් පුළුවන්. හැබැයි අර ක්ලෝඩ් ගාවට ගිහිල්ලා ආපු ගමන් වෝටර්මාර්ක් එක වදිනවා. ඉතින් අර සිම්පල් වර්ඩ්ස් වලින් කිව්වොත් මේක authorship proof එකක් නෙමෙයි. trace of AI involvement එකක් විතරයි. ඉතින් ඊළඟ ලොකුම ප්‍රශ්න තමයි මේ වෝටර්මාර්ක් එක settings වලින් හරි කොහෙන් හරි off කරගන්න බැයිද කියන්නේ. ඉතින් සරල උත්තරේ තමයි එහෙම කරන්න බෑ. මේක user interface එකේ toggle කරන්න පුළුවන් switch එකක් නෙමෙයි. Anthropic මේක implement කරලා තියෙන්නේ model level එකෙන්. මේක free tier users ලටත් වදිනවා, pro team users ලටත් වදිනවා. ඒ වගේම මේ Claude API, Claude Code, Claude Coworker වගේම AWS Bedrock, Google Cloud, Microsoft Foundry හරහා Claude access කරන අයටත් මේ watermark එක apply වෙනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි මේක European Union එකට විතරක් ආපු දෙයක් නේද? මේක ලංකාවේ අපිටත් අදාළ වෙනවා. ඉතින් ඇත්තටම මේක world wide apply වෙනවා. ඒ කියන්නේ අපිටත් මේක අදාළ වෙනවා. EU AI Act එක නිසා මේ feature එක build කරාට Anthropic regional account වලට විතරක් වෙනම model sampling paths තියාගන්න කියන. ඉතින් ඒ නිසා 2026 අගෝස්තු 2 වෙනිදායින් පස්සේ launch වෙන හැම supported Claude model එකකටම global level එකෙන්ම මේ invisible watermark එක apply වෙනවා. ඉතින් ඔයාලා ලංකාවේ හිටියත් US වල හිටියත් ජපාන් හිටියත් ඔයා Claude use කරනවා නම් response එකේ watermark එක තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි code generate කරද්දී හරි එහෙම නැත්නම් factual answers ගද්දී මේ token bias එක නිසා errors එයි. ඉතින් එහෙම වෙන්නේ නැහැ. Anthropic පැහැදිලිවම කියනවා exact output එකක් අවශ්‍ය තැන්වලදී watermark nudge එක apply කරන්නේ නැහැ කියලා. උදාහරණයක් විදිහට 2+2 equal කිව්වොත් ඊළඟ token එකේ mandatory විදිහටම 4 කියලා එනවා. ඉතින් එතෙන්දී ඒක වෙනස් වෙන්න බෑනේ. ඉතින් code එක syntax keyword එක වෙනස් කරොත් code එක break වෙනවා නම් අන්න ඒ වගේ strict token choices වලදී watermark signal එක apply වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ math calculation හරි code accuracy එකට watermark එකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ පරණ Claude models වලටත් මේක අදාළ වෙනවද කියන එක. ඉතින් answer එක තමයි not immediately but it's coming. ඉතින් අර මම කලින් කිව්වා වගේ 2026 අගෝස්තු 2 වෙනිදායින් පස්සේ එළියට ආපු සහ එන හැම model එකකටම පළවෙනි දවසේ ඉඳන්ම මේ watermark එක building. ඊට කලින් ආපු legacy model වලට මේ feature එක මේගොල්ලෝ ඇතුළත් කරන ගමන් තමයි ඉන්නවා කියන්නේ. EU AI Act එකේ transition window එකක් තියෙන නිසා legacy model වලටත් මේක අනිවාර්යයෙන්ම එකතු වෙයි. ඉතින් ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි can we bypass or
remove this watermark. ඉතින් ඔයා ටෙක්ස්ට් එක කොපි කරලා වෙන Word document එකට එහෙම නැත්නම් ඔයා ඊමේල් එකක් වගේ දෙයක් අරගෙන ඒක ඊමේල් එකේ paste කරොත් ඔයාගේ watermark යන අයින් වෙන්නේ නැහැ. මොකද මේක hidden characters නෙවෙයි words තෝරගෙන තියෙන්නේ statistical pattern එකක් නිසා. ඉතින් ඔයා මේ Claude එකෙන් ගන්න ටෙක්ස්ට් එක substantial ප්‍රමාණයකින් refresh කරොත් එහෙම නැත්නම් edit කරොත් හරි වෙන භාෂාවකට translate කරොත් ඒ statistical bias signal එක dilute වෙලා යනවා. ඒ වගේම මේ ටෙක්ස්ට් එක ගොඩක් පොඩි නම් උදාහරණයක් විදිහට sentence එකක් දෙකක් වගේ නම් statistical detection එකට අවශ්‍ය ප්‍රමාණය tokens නැති නිසා watermark එක detect නොවෙන්න පුළුවන්. ඉතින් අර image metadata නම් simple format conversion එකක් හරි screenshot එකක් ගත්තොත් හරි ලේසියෙන්ම wipe out වෙලා යනවා. So to summarize everything, Claude watermark එක කියන්නේ text එක ඇතුලේ තියෙන invisible mathematical word choice pattern එක. Detected mark එකකින් කියන්නේ Claude process කරා කියලා විතරයි. එහෙම නැතුව 100%ම Claude generate කරා කියලා නෙමෙයි. Code syntax සහ math fact break වෙන්නේ නැහැ. මේක off කරන්නත් බෑ. ඒ වගේම worldwide හැමෝටම දාලයි. ඒ වගේම copy paste කරා text mark එක ඉතුරු වෙනවා. හැබැයි heavy human edits වලින් signature එක dilute වෙනවා. ඉතින් ඔයාලා මේ Anthropic ලගේ මේ move එක ගැන මොකද හිතන්නේ? AI transparency වලට මේක හොඳ ස්ටෙප් එකක්ද? එහෙම නැත්නම් මේක හැමෝටම වගේ කරදරයක් වෙනවද? හැමෝටම කරදරයක් වෙනවා කියලා නම් දන්නවා. මොකද ගොඩක් අය copy paste කරන නිසා ඉස්සරහට එහෙම ලේසියෙන් අර research paper ලියන්න, essays ලියන්න වගේ දේවල් වලට නම් copy paste කරලා විතරක් කෙලින්ම නම් දාන්න බැරි වෙයි. ඉතින් මොනවා වුණත් ඔයාලා අදහසක් comment කරගෙන යන්න. ඒ වගේම මේකට like කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe. ඊළඟ වීඩියෝ එක හම්බ